ඉතින් ඔයාලට අපෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඊයේ නැත්නම් මට පෙරේද වීඩියෝ එකක් දාලා දුන්නා අපේ ගෙදර පාටියට. ඒකට ඕඩර් ආවා ලංකාව වටේම ඕඩර් ආවා. ඉතින් මට එච්චර දුර මේ ඕඩර් යවන්න බෑ. මම බෙන්තර මේ බේරුවල අලුත්ගම කළුතරට ලං වෙන්නේ ගෙනියන්න පුළුවන් නම් ඇවිල්ලා එහෙම අවුලක් නෑ. බේරුවල අලුත්ගම ඒ ළඟපාත ටික මට ගෙනත් දෙන්න උනා පුළුවන්. ඩිලිවරි කරන්න පුළුවන්. ඉතින් අපේ මේ කෑම ඕඩර් එකක් ආවා. කෑම 120ක්. මේ දාන එකට කෑම ටික අරන් ගියා 100ක මේ බකට් ගෙනල්ලා ඒගොල්ලෝ දාගෙන ගියා. මේ 20ක් පාර්සල් කරලා ඉල්ලුවා. මේ 20 තමයි. මේ කෑම එකක් ගියේ රුපියල් 400ට. බලන්න ඉතින් මෙහෙම ඉතින් මේ තමන්ගේ ගෙදර පාටියක් මගුල් ගෑම් මොනවද තිබුණත් මෙහෙම තමන්ට කරගන්න පුළුවන් නේ. මහා ලොකු බජට් එකක් යන්නේත් නැහැ. ඔයගොල්ලෝ වෙන තැන් වලින් බලන්නකො කෑම ප්ලේට් එකක් ගන්න ගියොත් රුපියල් 700යි, ඕම 800යි, 1000යි එහෙම කියනවා. ඉතින් අපි මෙහෙම චිකන් කෑම එක මේ විදිහට 400 විතර හදලා දෙන්න පුළුවන් අපිට. ඔයගොල්ලන්ට වෙනම ඇඩ් කරගන්න ඕන නම් මම අර කිව්වා වගේ 50 ගානේ ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මට කොළඹින් අනුරාධපුරේ කෑම 500ක ඕඩර් එකක් ආවා. ඉතින් මට එහෙම එච්චර දුර මං ගෙනියන්න යද්දී අනිවාර්යෙන් කෑම ටික සවුත් වෙලක් තියෙයි. අනුරාධපුර කියන්නේ ගොඩක් දුරනේ. කොළඹින් ආව ගොඩක් ඕඩර් දාන ගෙවල් ඒ වලට තමයි ගොඩක් මාවේ පාටි ගෙවල් වල පොඩි පාටි වලට. ඉතින් මේ යවට ඉන්න කට්ටියට මං කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ඕඩර් එකක් දීලා බලන්න. අපි මේ හදන්නේ කට්ටිය දාලා නෙමෙයි ගෙදර කට්ටියම තමයි මේ කෑම ටික හදන්නේ ඕඩර් ටික ඔක්කොම. මේ දිනේ මෙහෙම තමයි අපේ කෑම ඕඩර් එක ගියේ. බොක්ස් එකේ දාලා රුපියල් 400යි මෙහෙම කෑම එක. ඔයගොල්ලන්ට ව්‍යංජනයක් වැඩි වුණොත් 50 ගාන ඇඩ් කරගන්න පුළුවන්. ව්‍යංජනය වැඩි වෙන්න 50 ගාන ඇඩ් වෙනවා මේදී. ඉතින් මේක අවුලක් නැහැ නේ. Tamanට ව්‍යංජන දෙයක් තුනක් විතර ගෙදර හදාගෙන මෙහෙම අපෙන් අනිත් කෑම ටික හදාගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට වැඩත් පහසුයි. ඔයගොල්ලෝ වැඩෙත් ලස්සනට වෙනවා. මම රෙකමන්ඩ් කරනවා. මමයි අපේ අම්මා තාත්තා නංගිලා දෙන්න වයිෆ් ඒ කට්ටිය එක්ක ආවලා තමයි කෑම ටික හදලා දෙන්නේ. ඔයගොල්ලන්ට ඕඩර් ඔක්කොම දාන ගෙවල් මගුල් ගෙවල් ඒවා මෙන්න මෙහෙම. එන හැමෝටම ජය වේවා. ඕඩර් දාන කට්ටිය දාන්න මම නම්බරෙත් එක්ක දාන්නම්. මේ වටපිටාවේ අහුංගල්ල, ඉඳුරුව, බෙන්තර, ඌරගහ, අලුත්ගම, බේරුවල, කළුතර, දර්ගටවුන් ඒ වටෙන් ගන්න ඒ කියන්නේ දුර කට්ටිය ඕඩර් දානවා නම් ඒගොල්ලන්ට ගෙනියන්න පුළුවන් නම් මම හදලා දෙන්නම්. මේ විදිහට හදලා දෙන්න පුළුවන්. නැහැ මොටම ජය වේවා. උත්සරණයි.